විහාරස්ථානයේ වැඩ වාසය කරන අතිගරු පූජනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි, මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වූ ගුණබර කාර්මික පින්වත්නි, අප මාසයක් පාසා නොකඩ කොට සිදු කරගෙන ආපෝ මේ සීල භාවනා වැඩසටහනෙහි මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ අලුත් මාසයේ පටන් ගන්නා වූ පළමු වන භාවනා වැඩසටහන. මම හිතන්නේ මාස 2ක් 3ක් විතර කාලයක් තුල අපිට මේ භාවනා වැඩසටහන පවත්වන්නට බැරි වුණා. පසුගිය සමයේදී සිදු වුණා වූ ඒ කාල විපත්ති නිසා නොයෙක් දුෂ්කරතාවයන් ආදී දේවල් සිද්ධ වෙච්ච නිසා භාවනා වැඩසටහන අඛණ්ඩව සිද්ධ කරගෙන යෑමේ පරිබෝධයක් පාදකයක් වෙන නැංගා. නමුත් මේ අලුත් අවුරුද්දේ මේ පළවෙනි මාසෙ ඉඳලා ආයෙත් අපි අඛණ්ඩව මේ භාවනා වැඩසටහන පෙර පරිදිම දිගටම පවත්වන්නට කල්පනා කළා. ඉතින් ඒ සඳහා අපි මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන අතිගරු පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ බොහෝම උත්සුක වෙනවා, උත්සාහවත් වෙනවා. අපිත් එක්ක නිතර සාකච්ඡා කරනවා, කතා කරනවා. මේ පිවතුල්ලාගේ යහපත වෙනුවෙන්, සුභ සිද්ධිය වෙනුවෙන්, මෙලොව යහපත, පරලොව සුගතිය, ශාන්ත නිර්වාණ ධාතුව උදෙසා බොහෝම කැපවීම සිද්ධ කරනවා. ඉතින් මේ දේවල් ආරම්භ කරන්නටත් මේ පවත්වාගෙන යන්නටත් හේතු කාරණාව මේ මාහිමිපාණන් වහන්සේ. ඉතින් අපි මුලින්ම ආශිර්වාද කරමු, සිත ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. පින්වන්ත ස්වාමීන් වහන්සේට මේ සිදු කරගෙන යන්නා වූ සමාජ සත්කාරයේ ශාසන සේවාවේ හේතු කොටගෙන නිදුක් භාවයේ, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ, දීර්ඝායු සම්පන්නිය සැලසීවා. සියලුම සම්‍යක් සම්පදිත ශාසන බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මුදුන් පමුණවා ගන්නට ලැබෙත්වා. ඒ කෙලවර පින්වන්ත ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධි අධිගමයකින් සෞඛ්‍යලසුන් නසා අජරාමර ශාන්ත ලෝතුරු අමාමා නිවන් සුව අවබෝධ කර ගන්නට මේ පින් හේතු වාසනා වෙත්වා කියලා අපි ආශිර්වාදයන් සිදු කරනවා. පියවත මේ විදිහට මේ සීලාදී ගුණධම් පිළිවෙත් ආරක්ෂා කරන සීල සමාධි ප්‍රඥා ගුණධම් පූර්ණේ කරන පින්වතුන්ලාට මෙලොව වශයෙන් යහපත සැලසීම සිද්ධ වෙනවා. ඒ වගේමයි පරලොව උපදින්නා වූ ජාතිවලදී සිල්වතුන් ගුණවතුන් සැප ඇති සුගතීන් වල උත්පත්තිය ලබනවා. ඒ වගේම තමයි දෙවියෝ සැප සම්පත් කෙලවර මෙලොව ජයගෙන, පරලොව ජයගෙන, දෙලොව ජයගෙන පැතු ප්‍රාර්ථනීය බෝධි අධිගමයකින් නිවන් සුව අධිගත කර ගන්නටත් මේ පිරෝ පාරමිතාවන් පින්වත්නි හේතු වාසනා වෙනවා. අතීතී බුදුරට පත් වෙච්ච ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේලා, පච්චේක බුද්ධ රාජ්‍යයට පත් වුණා වූ පසේ බුදු පියාණන් වහන්සේලා, අරිහත් ඵල සාක්ෂාත් කළා වූ සියලුම කීනාශ්‍රව මහරහතුන් වහන්සේලා සෑම දිනම මේ සීල සමාධි ප්‍රඥා ගුණ ධර්මයන් පිරෝ අය. ඒ වායේ ආනුභාව බලයේ හේතු කොටගෙන තමයි මේ මහෝත්තමයන්න් වහන්සේලාට ලෝකී සම්පත් ලෝතුරා සම්පත්තිය පින්වතින් දාපත් උනේ. ඒ නිසා තමයි බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා සෑම කල්ලිම දේශනා කරන්නේ මේ සීල සමාධි ප්‍රඥා නම් වූ ශික්ෂා විසුද්ධි මාර්ගයේ සම්බන්ධව. ඉතින් මේ දෙසෝ පිළිවෙත ප්‍රතිපදාව අනුගමනය කිරීමක් වශයෙන් තමයි අද දවසට මේ පින්වතුන්ලා විසින් නොයෙක් වැඩ කටයුතු අතහැර දාලා මේ විහාරස්ථානයේ වෙත පැමිණුණේ. විහාරස්ථානයේ වෙත පැමිණලා දැන් අද මේ දවසේ උතුම් සීලයක පිහිටා ගත්තා. පින්වතුනි, මේ සීලය ගැන සඳහන් කරනකොට කියනවා සිල් සමාදන් වෙනකොට සීලේ කුසල විපාකයේ තමන්ට ලැබෙනවා. සිල්පද සමාදන් වෙන අවස්ථාවේදී ඒ සීලයේ තිබෙනා වූ විපාක වාරයෙන් ශික්ෂා පද සමාදන් වීමේ, ශික්ෂිත වීමේ, සීලේ සමාදන් වීමේ පුණ්‍ය ලාභය තමන් සන්තක වෙනවා. සීල සමාදන් වෙනකොට සමාදන් වන අවස්ථාව, සීල සමාදන් වෙනකොට. ඒ වගේම අනිත් කාරණාව තමයි මේ සීලේ නිතර ආවර්ජනා කිරීම තුළින්, සීලාවර්ජනාව සිද්ධ කිරීම තුළින් තව තවත් මේ පුණ්‍යලාභය මහත්ඵල භාවයට පත් වෙනවා. මොකද මේ සීලාවර්ජනා කිරීම කියලා කියන්නේ? අනාරියෝ සීලයෙන් මෙනෙහි කළ යුතු. දැන් සමාදන් වෙලා එම සීලය අමතක කර දැම්මාට සීලය මහත්ඵල වෙන්නේ නැහැ, මහානිසංස වෙන්නේ නැහැ.
එනම් අපි සමාදන් වුණා වූ සීලය නිතරම මෙනෙහි කළ යුතුයි. සිහිපත් කළ යුතුයි. ආවර්ජනා කළ යුතුයි. කල්පනා කර බලනවා මම මේ සිකපද 5ක් සමාදන් වුණා. සිකපද 10ක් සමාදන් වුණා. කොතනින්ද මගේ මේ සීලේ ඡේදනය වුණාද? මේවා අපිරිසිදු වුණාද? කිලිටි භාවයටපත් වුණාද? මේ සීලේ සිදුරු වුණාද? යම් කිසි වචනකින් හෝ ක්‍රියාවකින් හෝ මගේ සීලය අපිරිසිදු වුණාද කියලා හිතලා මනසිකාර කරලා බලනවා. අන්නේම කල්පනා කරනකොට තමන්ගේ සීලය අපිරිසිදු වෙච්ච තැන් පේන්න දැනෙන්න ගන්නවා. යලි සීල පිරිසිදු කර ගන්නට ඕන. එහෙම නැත්නම් තමන්ගේ සීලය නිකලෙස් කිසිම ක්ලේශමලයක් නැතුව පාරිශුද්ධව ආරක්ෂා කරලා තිබ්බා නම් අන්නේ චිත්තසංතානයේ ලොකු සන්තෝෂයක් දැනෙනවා. බුදුරජාණන් වහන්සේලා රකින්නා වූ සීලයක් මම රකින්නව නේද? පසේ බුදුරජාණන් වහන්සේලා ආරක්ෂා කරන සීලයක් නේද මම රකින්නේ? මා රහතුන් වහන්සේලා ආරක්ෂා කරන්නා වූ සීලයක් මා රකින්නව නේද කියන සන්තෝෂී හිතට දැනෙනවා. අන්නේ විලාවක පිමුත් සීලේ තිබෙනා වූ සීලානිසංස මහත්ඵල මහානිසංසදායක බවට පත් වෙනවා. එතකොට මේ සන්තෝෂීපත් වෙනකොට හිතේ පිං පිරෙනව අප්‍රමාණ පුණ්‍යලාභයක් රැස් වෙනවා. මනා සිල්වතෙක් භාවයටපත් වෙනවා. මේ සීලේ ටිකෙන් ටික දිනින් දින කාලෙන් කාලට ප්‍රගුණ කරනකොට ඕ ස්ථිර වූ සිල්වතෙක් භාවයටපත් වෙලා අවසන්. ධර්මයේ සඳහන් කරන මේ තිසරණයේ සමාදන් වීමත් මේ විදියටම නිතර මෙනෙහි කරන්නට ඕන. කෙනෙක් තිසරණයේ සමාදන් වෙනවා. කොහොමද තිසරණයේ සමාදන් වෙන්නේ? දැන් සීල සමාදන් වෙන එක නම් ගන්නවා. තිසරණයේ සමාදන් වෙන්නේ කොහොමද? තිසරණය කියන්නේ මොකද්ද? පාණාය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා අපි පංචශීල ගන්නට පෙර ආතුව කියන්නේ ඒකට කියනවා මොකද්ද? තිසරණයේ සමාදන් වෙනවා. බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ කියන රත්නත්‍රයේ සරණ යනවා. අන්නේ සරණ යන්නා වූ රත්නත්‍රයත් පින්වතුන් නිතර මෙනෙහි කරන්නට ඕන. සිහිපත් කරනවා. මම බුදුන් සරණ ගියා වූ බුද්ධ ශ්‍රාවකී, ධම්ම සරණ ගියා වූ ශ්‍රාවකී, සංඝ සරණ ගියා වූ ශ්‍රාවකී. බුදුන් පිහිට කොටගෙන ඇති කෙනෙක්, ධර්මයේ පිහිට කොට ඇති කෙනෙක්, සංඝයා පිහිට කොටගෙන ඇති කෙනෙක්, බුද්ධ රත්නයේ දිවිපුදාගෙන ඇති කෙනෙක්, ධර්ම රත්නයේ දිවිපිදෝ කෙනෙක්, මහා සංඝ වලට දිවිපිදෝ කෙනෙක්, බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ මගේ සරණ පිහිට මේ විදිහට සිහිපත් කරනවා, මතක් කරනවා, කල්පනා කරනවා. අන්න එතකොට බුද්ධ ආදී රත්නත්‍රයේ සරණ ගිය කෙනෙක් බවට පත් වෙනවා. ඒ විලාවට ප්‍රීතිය ප්‍රමෝදයක් දැනෙනව නම් අන්නේ සරණාගමනයේ සිද්ධ වන්නා වූ ආනිසංස කුසල ශක්තිය. ඒ විදිහට සරණ ගමනේ සිහිපත් කළ යුතුයි. ඒ වගේම තමයි සමාදන් වුණා වූ සීලය ආවර්ජනා කළ යුතුයි. මෙන්න මේ දේවල් Tamanට සිහිපත් වෙන හැම වෙලාවකදීම පින්වතුනි මෙනෙහි කරන්න ඕන, කල්පනා කරන්න ඕන. ඒකෝට තමයි සිල් පිරෙන්නේ, පින් පිරෙන්නේ, පාරමිතාවන් මුදුන්පත් වෙන්නේ. එතකොට තමයි අනිත් පැත්තෙන් තවත් ඊළඟ අවස්ථාව ගන්න. සීලේ ඉක්මවා ගිය අවස්ථාව සමාධියටපත් වෙන්නේ ඔන්න ඔය සීලය හරි නිසි විදියට ආරක්ෂා කරනකොට. සීලේ නිසි විදියට ආරක්ෂා වෙන්නේ අර කිව්ව විදියට තිසරණේ මෙනෙහි කරනකොට, සීලේ මෙනෙහි කරනකොට. තිසරණේ මෙනෙහි කරනකොට, සීලේ මෙනෙහි කරනකොට යා සිල්වතෙක් වෙනවා. එහෙම සීලයේ තුල වාසය කරනකොට මොකද වෙන්නේ? සිත සමාධිමත් වෙනවා. හොඳට බලන්න මේ අත්දැකීමෙන් දැනගන්න පුළුවන්. සීලයේ තුල මනසේ වාසය කරනකොට හිත විසිරෙන්නේ නැහැ. විවිධ අරමුණු හොයාගෙන හිත දුවන්නේ නැහැ. කෙලෙස් වලට හිත ආදින්නේ නැහැ. හිත එක්තැන් වෙන්න ගන්නවා. අන්නේ නම් හිත එක්තැන් වුණේ අපේ වෙන හේතුවක් නිසා නෙවෙයි, සීලය නිසා. සිල් ගුණ රැකපු නිසා සිත තැම්පත් වුණා. තැම්පත් සිත තව තවත් භාවනාවක් කරහා තවත් ශාන්ත කරනවා. තවත් තැම්පත් කරනවා. ආනාපාන සති වේවා, මෛත්‍රී ආදී භාවනාවක් වේවා, කුමන හෝ කර්මස්ථානයකින් අර තැම්පත් වෙච්ච හිත තව තවත් එකඟ කරන්නට භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරනවා. ඒ විදිහට ප්‍රගුණ කරගෙන යනකොට දැන් අර තිබුණු චිත්ත සමාධිය වැඩි වෙලා ඒකාග්‍රතාවයක් බවට හිතපත් වෙනවා. සිතේ බොහොම සමාධියක්, තැම්පත් බවක්, නිවිච්ච බවක්, නිදහස් බවක් තියෙනවා. එයා මේ සිත නිවුනේ මොකක් නිසාද? අර
සීලය සමාධිය හරහා මේ ගමන ආපු නිසා. හැබැයි මේක කෙලවර නෙමෙයි. තවත් ඉස්සරහට මේ ගමන තියෙනවා මොකද්ද? ප්‍රඥාවනේ ප්‍රඥාව වැඩෙන්නට නම් අපි කුමක් කළ යුතුද? ප්‍රධානම දේ තමයි මොකද්ද? විදර්ශනාව. ඊට අමතරව තියෙනවා ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම, පාප මිත්‍රයන් දුරු කිරීම, ප්‍රඥා ගෝචර ප්‍රදේශවල වාසය කිරීම, මේ ආදී නොයෙක් කරුණු තියෙනවා. ප්‍රධාන කාරණාව තමයි ත්‍රිලක්ෂණීය විපස්සනාව මනසිකාර කිරීම. විපස්සනාවක් කෙනෙකුට එකහිලා මනසිකාර ගන්න බෑ. ඒ සඳහා වටපිටාවක් වපසරියක් හදා ගන්න. අන්නේ වපසරිය වටපිටාව තමයි මොකද්ද? සමාධිමත් හිතක් තියෙනවා නම් ඒ සමාධිමත් හිත තියෙන තාක් එයාට පුළුවන්කම සැලසෙනවා විපස්සනා මනසේ සිද්ධ කරගෙන යන්න. එහෙනම් මේ කාරණාවන් එකිනෙකට බැඳිච්ච දේවල්. තිසරණය පංචශීලයේ බෙදලා තියෙනවා කොහෙත් එක්කද? සීලයත් සමග. සීලයේ බෙදලා තියෙනවා මොකක් එක්කද? සමාධියත් එක්ක. සමාධිය බෙදලා තියෙනවා ප්‍රඥාව සමග. මෙන්න මේ විදිහට පිළිවෙල ප්‍රතිපදාව අනුගමනය කරගෙන යනකොට සීල සමාධි ප්‍රඥා ඔස්සේ හිත වඩාගෙන ගියාට පස්සේ ඒ පුද්ගලයාට ප්‍රඥාවේ කෙලවර පින්වත් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම සිද්ධ වෙනවා. නිවන් සුව අවබෝධ කරගන්න පුළුවන්කම සැලසෙනවා. අපි මහබෝසතාණන් වහන්සේ පින්වතුනි පාරමිතා ධර්මයන් පූර්ණේ කරගෙන ඉන්නා වූ ආත්මයන් වල විශේෂයෙන්ම මේ සීල පාරමිතා පූර්ණේ කරන්නට ඉදුණා. ඒ බෝධිසත්වයන් වහන්සේ ලෝතර බුද්ධ ආදියට පත් වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ పూర్ව අතීත ආත්ම භාවයන් වල සීල පාරමිතා පිරුණු ආකාරයන් ගැන. එක්තරා දවසක් බුදු පියාණන් වහන්සේ පින්වතුනි සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට මධ්‍යම රාත්‍රී කාලයේදී බුදුන් වහන්සේ බුදු වෙසින් මේ ලෝකේ දිහා බැලුවා. බලනකොට දැක දැනගන්න පුළුවන්කම සැලසුණා තමන් වහන්සේ වාසය කරන මේ දෙව්රම් වෙහෙරීම 500ක් තරම් භික්ෂුන් වහන්සේලාට කාම විතරකයන් පහළ වෙලා. මොකද වෙලා තියෙන්නේ? කාම විතරකයන් පහළ වෙලා කාටද? ජේතවනාරාමේ වැඩ වාසය කරපු 500ක් තරම් ස්වාමීන් වහන්සේලා කියන විවිධාකාර කාමක දේවල් කල්පනා කරනවා. ඇසින් දැකපු, කනින් අහපු, දිවෙන් ශරීරයෙන් අරමුණු ගනිපුවා මේ දේවල් කල්පනා කර ඉන්නෝ මධ්‍යම රාත්‍රී කාලේ. කාටවත් මේවා පේන්නේ දෙන්නේ නැහැ. නමුත් ලෝතර බුදුරජාණන් වහන්සේ දිවස් යුමා බලන වෙලාවෙදී දිවසට හසු වුණා. කල්පනා කළා බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති රජ කෙනෙකුගේ රජමාලිගාවේ සොරුන් සිටින්නට බෑ. චක්‍රවර්ති රජ කෙනෙක් පාණ්ඩවාට පස්සේ රජමාලිගාවේ කිසිම තැනක තිබුණ හොරහතුරු ඉන්නේ නැහැ. සොරුන්ට ඉන්න බෑ ඒ කාලවල. පංචශීලය රකින්න බැරි මිනිස්සුන්ට ඉන්නත් බෑ. ඒ කාලේ ජීවත් වෙන්නේ ආරක්ෂා කරමින් ජීවත් වෙන බොහොම සිල්වන්ත ගුණවන්ත මිනිසුන්. බුදුන් වහන්සේ කල්පනා කළා චක්‍රවර්ති රජ කෙනෙකුගේ රජමෙදුරේ සොරහතුරන් සිටින්නට බැහැ. ඉතින් එහෙනම් මේ වගේ තමයි මාගේ මේ දෙව්රම් විහෙරේද ක්ලේශ සතුරන් සිටිය නොහැකි කියලා කල්පනා කළා. කල්පනා කරලා අර භික්ෂුන් වහන්සේලා 500 දිනම රාත්‍රී කාලේ කැඳෙව්වා ධර්මාසනිය ළඟට දහම් මණ්ඩපයට. කැඳවල උන්වහන්සේලාට උපදෙස් අනුශාසනා ලබා දුන්න මේ කාමී ස්වභාවය මෙහිමයි. කාමී ගින්දර ස්වභාවය මේ විදියයි. කාමී දෙවිලි ස්වභාවය මේ විදියයි. කාය පීඩා, චිත්ත පීඩා මේ කාමී නිසා මිසී ලැබෙනවා. නිന്ദා අපහාස මේ සියල්ලම ලැබෙනවා. ඒ වගේම තමයි මරණයටපත් වුණාට පස්සේ දුකසේ මැරෙන්න සිදු වෙනවා. ඒ වගේම මරණයෙන් මැත්තේ සුගතියකට නෙමෙයි තාම භයංකාර දුර්ගතියකට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ විදියට මේ ස්වාමීන් වහන්සේට උපදේශ අනුශාසනා ලබා දුන්නා. ලබා දීලා තමන්ගේ අතීත ජන්ම ප්‍රවෘත්තියක් දේශනා කළා. තමන් වහන්සේ අතීතයේ සිල් රැකපු ආකාරය පිළිබඳව. ඒ විදිහට බුදුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම අතීතයේ බර්ණස් නුවර කුමාරයෙක් වෙලා උපත්ති ලැබුවා. ඒ කාලේදී ඒ රාජකුමාරයෙක් වෙලා ඉපදිච්ච බෝසතාණන් වහන්සේ නිසිකල වයසේ ලැබුණාට පස්සේ
විවාහපත් මේ අධ්‍යාපනය ලබන්න කාලය ලැබුණා. ඒ කාලේ අද කාලේ වගේ පුංචි සංදියේ පොඩි වයසේදී අධ්‍යාපනයට පිටත් කරන්නේ අවුරුදු 15ක් 16ක් වුණාට පස්සේ තමයි ඉගෙන කියාගන්න පිටත් කරන්නේ. ඉතින් මෙන්න මේ පත්‍රය වුණ වීද පාදවා ගෝස්ථාන මාසෙ ගියා ආචාර්යතුමා හම්බ වෙන්න දිසාපාමුක් ඇතුළුතුමා ළඟට ගියා මේ ඉගෙන ගන්න ශිල්ප ශාස්ත්‍ර හදාරන්නට. ගෙනියන ලද්දා වේ පොදපඩළු ආදී දේවල් ගුරුතුමාට පූජා කළා, බෙද නමස්කාර කරලා එදා පටන් බොහොම සුහජව කීකරුව මේ බෝසත් කුමාරයාණන් අර දිසාපාමුක් ඇතුළුතුමා ළඟ අධ්‍යාපනය ලබන්න දීතුණා. ටික කාලයක් යනකොට බොහොම හොඳට ප්‍රකටයි ප්‍රගුණයි කරපු සියලුම අධ්‍යාපන කටයුතු. ඉතින් මේ දේවල් ප්‍රගුණ කරගෙන ඉන්නකොට දිසාපාමුක් ඇතුළුතුමාට එක දියණියක් හිටියා. එතුමා කල්පනා කළා මගේ මේ දියණිය දැන් නිසි කල වයසේ එළඹිලා තිබෙන්නේ විවාහපත් කරලා දෙන්න. කාටද මම මේ මගේ දියණිය විවාහ කර දෙන්නේ කියලා කල්පනා කළා. කල්පනා කරලා තීරණයක් ගත්තා. සාමාන්‍ය කෙනෙකුට දියණිය විවාහ කර නොදිය යුතුයි. මෙය හොඳ සුවචකීකරු කාන්තාවක්. එම නිසා මේ කාන්තාව මේ ස්ත්‍රී මේ දියණිය මගේ නිසි සීලයක් රකින්නා වූ සිල්වතෙකුට ලබා දිය යුතුයි කියලා ඇතුළුතුමා කල්පනා කළා. කල්පනා කළා දැන් සිල්වතා හොයන්න ඕනේ කියලා උපක්‍රමයක් කිව්වා. දැන් කොහොමද මේ සිල්වතා හොයන්නේ? මේ 500ක් තරම් සෙනගක් දැන් ඉන්න තැන ශිෂ්‍යයෝ 500ක් විතර ඉන්නවා. මෙතනින් හොයාගන්නට ඕන හොඳම සිල්වන්ත කෙනා කවුද කියලා. ඊට පස්සේ මේ දිසාපාමුක් ආචාර්යතුමා මේ සඳහා උපක්‍රමයක් කිව්වා. ඒ උපක්‍රමය තමයි මේ සියලුම ශිෂ්‍යයන්ට කතා කරලා කිව්වා මගේ ළඟ ඉන්නවා 16 වෙනි දිවියේ පසුවන දියණියක්. මේ දියණිය දැන් නුඹලා අතරින් කෙනෙකුට විවාහ කර දෙන්නට මම තීරණය කළා. හැබැයි මේ දියණිය විවාහ කර දෙන්නේ හොඳම සිල්වතාවට. සිල් රකින්නා වූ කෙනාට තමයි මේ ළමයාව ලබා දෙන්නේ. මට කීකරුව කටයුතු කරන දක්ෂ කෙනෙකුට තමයි මේ ළමයා ලබා දෙන්නේ. ගුරුවරයාට කීකරුව කටයුතු කරන මගේ ශිල්පය හරියටම ඉගෙන ගත්තොත් දක්ෂයාට තමයි මේ දියණිය ලබා දෙන්නේ කියලා කිව්වා. කියලා ඉවර වෙලා මේ ඇතුළුතුමා කියනවා එනම් ඔබලා දැන් කැමති නම් මේ දියණිය ලබා ගන්නට දැම්ම ගිහිල්ලා. ගෙවල් ගාන ගිහිල්ලා ඒ ගෙවල් වල තිබෙනා වූ ඇඳුම් ආභරණ ආදී දේවල් සොරින් අරගෙන එන්නට ඕන. කිසිම කෙනෙකුට පේන්නේ නැති විදියට සොරකමින් අරගෙන ඇවිල්ලා මට ලබා දෙන්නට ඕන. දුන්නට පස්සේ වැඩියෙන්ම ගෙනාට තමයි මම මේ දියණිය ලබා දෙන්නේ. මොකද කිව්වේ? ගෙවල් ගාන ගිහිල්ලා සොරකම් කරන් ඉන්නේ ඇඳුම් ආයත්තම් ආභරණ වැඩියෙන්ම ගේන කෙනාට තමයි මේ දියණිය ලබා දෙන්නේ කියලා ඇතුළුතුමා කිව්වා. ඊට පස්සේ මේ ශිෂ්‍යයෝ හැමදෙනාම වගේ මේකට කැමති වුණා. කැමති වෙලා එකිනෙක එක පැති වලට ගිහිල්ලා ගෙවල් ගාන ගිහිල්ලා කාටවත් නොපෙනෙන විදිහට සොරකම් කරන්න යෙදුණා. නමුත් එක්කෙනෙක් ගියේ නැතුව ඉතුරුනා. ඒ තමයි කවුද? බෝධිසත්වයන් වහන්සේ. අපි බෝසතාණන් වහන්සේ තුන්නා ගියේ නැහැ මේ සොරකමේ. ඊට පස්සේ අනිත් සියලුම දෙනා පිට වෙලා ගියා. බෝධිසත්වයන් වහන්සේ විතරක් ඉතුරුනා. ඇතුළුතුමා ඇහුවා අනිත් සියලුම දෙනා මගේ අනට වචනයේ කීකරු වෙලා මේ ස්ත්‍රී ප්‍රතිලාභය ලබා ගැනීම පිණිස ඇඳුම් සොරකම් කරන්න ගියා. ඇයි නුඹ විතරක් නොගින් ඉතුරුනේ කියලා ඇහුවා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ කියනවා පින්වත් ඇතුළුතුමනි දැන් ඔබ වහන්සේ අපිට අරගෙන ඉන්නේ කිව්වේ කාටවත් නොපෙනෙන්න. හොරෙන් තමයි අරගෙන ඉන්නේ කියලා කිව්වේ. සොරකමින් යම්කිසි දෙයක් ගැනීම පාප කර්මයක්. එහෙනම් ਉਹ සිල්වතෙක් වෙන්න බෑ. සොරකම් කරනවා නම් ਉਹ සිල්වතෙක් නොවිය හැකියි. ඒ වගේම අනික් කාරණාව තමයි කිසිවෙකුට පේන්න ගේන්න එපා කියනවා. ඒතර බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඇතුළුතුමනි කිසිවෙකුට පේන්නේ නැතුව හංගාගෙන කවදාවත් බොරු වැඩ සිද්ධ කරන්නට බෑ. ඒ දේවල් මිනිසුන් දකිනවා කොහෙන් හරි. මිනිස්සුන්ට පේන්නේ නැත්නම් අමනුෂ්‍යයෝ හරි ඒ කරන පාප වැඩ දන්නවා. ඒ වගේම තමයි අහස පොළේ වැඩ ඉන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලාට හොරෙන් කිසිවක් කරන්න බෑ. අපි සොරෙන් කිසිවක් සිද්ධ කරාට එක්ක මිනිස්සුયો දකිනවා එක්ක අමනුෂ්‍යයෝ දකිනවා එහෙම නැත්නම් දෙවිවරු දකිනවා. ඒ නිසා කවුරු මේ දේවල් දකින නිසා නොදැක නොදැන කවදාවත් පාපයක් කරන්න බෑ කියලා කිව්වා. කාරණා දෙකක් කිව්වා මොකද්ද? සොරකම් කරාට පස්සෙ සිල්වතෙක් නෙමෙයි දුස්සීලේ. අනිත් කාරණා තමයි පාපයන් සිද්ධ කරන්න බෑ කාටවත් පේන්නේ නැතුව කවුරු දැක දැන ගන්නවයි දේවල්.
මේ කාරණා දුවර පස්සේ එතුමා බොහොම පැහැදිලිව කල්පනා කළා හරියට හරි මං සෙව්වේ මෙයා තමයි. සීලයක් රකින්නේ මෙයා තමයි. සිල් රකින්නේ නැති කට්ටිය තමයි ඇඳුම් සොයාගෙන අර යන්න ගියේ. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ අර ගියපු බොහෝ දෙනෙක් ආවා. එවිගාවට ඇවිල්ලා එක එක ඇඳුම් ආයෙත් අරගෙන ඇවිත් තිබ්බ තැන් වල ගොඩ ගෙවුවා. ගොඩ ගාලේ කර වෙලා සියලුම දෙනා කැඳවලා ප්‍රකාශයක් සිද්ධ කළා මේ ඇදුරුතුමා එකම සිල්වතයි ඉන්නේ. එකම සිල්වතයි මෙතන හිටියේ. අනික් කට්ටිය මගෙන් හරියට ඉගෙන ගත්ත කට්ටිය නෙමෙයි. ඕන් පාපයට යොමු වෙච්ච දුස්සීලකම් කරන්නා වූ අය. මෙන්න මේ බෝසත් බර්ණස් කුමාරයා විතරයි සිල්වතෙකුට හිටියේ නිසා ඌට තමයි මගේ ස්ත්‍රිය ලබා දෙන්නේ. ස්ත්‍රී ප්‍රතිලාභය ලැබෙන්නේ ඌටයි මගේ දියණිය ලබා දෙන්නේ මේ බෝසත් කුමාරයාටයි කියලා ඒ මොහොතේ ඒ දියණිය තමයි මේ බෝසතාණන් වහන්සේට සරණ පාවා දුන්නා. අර ශිෂ්‍යයන් ගෙනාවු ඇඳුම් සියලු දේවල් වෙන වෙනම තැන්පත් කරලා ඒ දේවල් ගෙනියපු තැන් වලට ගිහින් දාන්නය කියලා මේ ඇතුළුතුමා ප්‍රකාශ කරන්නට යෙදුණා. ඉතින් මේ සියලුම අධ්‍යාපනය ලබාගෙන බෝසතාණන් වහන්සේ තමන්ගේ ස්ත්‍රියත් අරගෙන පර්ණස්පුරයට ආවා කියලා ධර්මයේ සඳහන් කරනවා. සීල විමර්ශ ජාතකයේ තමයි කියුවේ. ඉතින් මෙන්න මෙතන පිළිවෙල මේ බෝධිසත්ව මේ බර්ණස් කුමාර වෙලා හිටියේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම මේ ආචාර්යතුමා වෙලා හිටියේ කවුද යාත්මේ? ආචාර්යතුමානේ ඇතුළුතුමානේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ රියුතිරුන් වහන්සේ. ඉතින් මෙන්න මේ කතාවෙන් දේශනා කරන්න යෙදුණු පිළිවෙත කෙනෙක් මනසේ සිල් රකින්න සිල් ආරක්ෂා කරනවා නම් මේ සීලේ ආනිසංස නිසා විවිධාකාර වූ ප්‍රතිලාභයන් ලෞකික වූද ලෝතර වූද ප්‍රතිලාභයන් Taman වෙත ගලාගෙන හඹාගෙන එනවා. ඒ වගේම තමයි ලෝකෝත්තර ප්‍රාර්ථනාවන් සිද්ධ කරද්ද ලෝතර ප්‍රාර්ථනාවන් මුදුන් පමුණවා ගන්නට සීලාදී කුසලයේ හේතු වාසනා වෙනවා. අපි රකින්නා වූ සීලයන් අපි කරන පාරමිතා ධර්මයන් මේ සියල්ල පින්වතුනි දෙවි දේවතාවුන් වහන්සේලා දකිනවා. අමනුෂ්‍යයන් යක්ෂයන් ප්‍රේතයන් මේ දේවල් දකිනවා. පංච පාප දස කුසල කර්මපතයන් සිද්ධ කරවෝතින් ඒ දේවලුත් ඕන් දකිනවා දන්නවා. ඒ නිසා කිසි තැනක මේ ලෝකේ රහසක් තියාගන්න බෑ කියලා දේශනා කරනවා. ඒ වගේම තවත් අපේ ශාසන ඉතිහාස සඳහන් කරනවා බොහොම සිල්වන්ත ස්වාමින් වහන්සේ නමක් ගැන කරණුලින වාසී චිත්තබුද්ධ මහරහතන් වහන්සේ. ආලෙති කවුද? කරණුලින වාසී චිත්තබුද්ධ මහරහතන් වහන්සේ. මේ චිත්තබුද්ධ මහරහතන් වහන්සේ තා උත්කෘෂ්ඨ ආකාරයෙන් ඉන්ද්‍රිය සංවර සීලය රැකපු කෙනෙක්. මොකද මේ ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ? ඉන්ද්‍රිය කියන්නේ ෂට්ඨේන්ද්‍රයන් ඉඳුරන්. ඉන්ද්‍රිය සංවර සීලය ඉන්ද්‍රියයන් සංවර කිරීමේ සීලය මනසේ ප්‍රගුණ කරපු කෙනෙක්. මේ චිත්තබුද්ධ මහරහතන් වහන්සේ වැඩ හිටපු ගල්ලෙන ඇතුලේ පින්වතුනේ චිත්‍රයක් තිබෙනවා. ගලේ ඇඳපු චිත්‍රයක්. මට මතක ඇටියට බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන අවස්ථාව සිතුවමට නගපු චිත්‍රයක් තිබිලා තියෙනවා. ඒ තෙරුන් වහන්සේගේ ගල කුටියේ ගල් තලයේ ගල උඩ මේ ගලේ යටිපැත්තේ කුටිය උඩ චිත්‍රයක් තිබිලා තියෙනවා. ඉතින් ඕනම කෙනෙකුට කුටිය ඇතුළට ගිහිල්ලා ගල් ගෙඩිය දිහා බැලුවට පස්සේ ගල්ලෙන ඇතුළ ඒ චිත්‍රය පේනවා. මේ ස්වාමින් වහන්සේ අවුරුදු 60ක් ඉඳලා තිනවා මේකම ගල්ලේදී. අවුරුදු 60ක් ජීවත් වෙලා තිනවා බණ භාවනා කටයුතු සිද්ධ කරමින් මේ ගල්ලේදී. ඉතින් 60 වර්ෂයක් ගියත් මේ ස්වාමින් වහන්සේලා චිත්‍රය දැකලා නැහැ. දවසක් පින්කමකට ආවා අවුරුදු 60ක් විතර ගියාට පස්සේ පින්කමකට ආව ස්වාමින් වහන්සේලා කිව්වලමක් මේ ගල්ලේට. ඇවිල්ලා ඒ ස්වාමින් වහන්සේලා වටපිට බලනකොට උඩබිම බලනකොට දැක්ක අර ගල් තල්ල තිබෙනා වල ලස්සන චිත්‍රය. අන්නේ විලාය මේ චිත්තබුද්ධ තෙරුන් වහන්සේට මේ පොඩි ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ කුටියේ තියෙනා වූ චිත්‍රය තාම ලස්සනයි බොහොම මනහරයි මනස්කාන්තයි නේද? අන්නේ විලාය චිත්තබුද්ධ මහරහතන් වහන්සේ අහනවා එවැත්නි මම දන්නේ මේ චිත්‍රයක් ගැන. කොහෙද තියෙන්නේ ඒක? මේ මෙතන ගල්ලේනේ ගල මත තමයි තියෙන්නේ. ඊට පස්සේ කිව්වා එවැත්නි මම මෙච්චර කාලයක් අවුරුදු 60ක් පුරාවට මේ ගල්ලේනේ හිටියා මම ওই චිත්‍රය දැක්කේ නෑ නේ කියලා කිව්වා. දැන් මේකෙන් ගම්ම්‍ය වෙන්නේ මොකද්ද? මේකෙන් ප්‍රකට වෙන කාරණාව. වැස සංවර කරගෙන ස්වාමින් වහන්සේ ගල මත බලන්නවත් ඔළුව උස්ස ඇස් දෙක ඇරලා වටපිට බලලා නෑ එහෙම දෙයකටවත්. එහෙම දෙයකට හරි මේ බලන්නේ ඇස මනසී සංවර කරගෙන වාසය කරපු කෙනෙක්.
ඒ වගේම කියන මේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කළා වූ ගල්ලේ ඉස්සරහ විශාල නාගහක් තියෙනවා. ඉතින් මේ නාගහේ නාග මල් පිපෙන බව මේ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. නාගසේ නාමල් පිපෙන බව දන්නේ නැහැ. දැනගන්නේ කොහොමද? නාගහේ නාමල් වල පොළ මේ නාපිති රේණු ආදී දේවල් මිදුලට වැටෙනකොට තමයි මේ ස්වාමීන් වහන්සේ දැනගන්නේ දැන් අපේ නාගහේ නාමල් පිපිලා නේද කියලා දැනගන්නේ මේ වෙලාවට. ඒ කියන්නේ ඒ සඳහා දෙයකටවත් උද බලලා නැහැ. ඒ වගේම කියනවා මේ ස්වාමීන් වහන්සේට කවුරු හරි වඳින්න වන්දනාමාන කරන්න එනකොට ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙකුද කියලාවත් හොයන්නේ නැහැ. එච්චරට අර ඒ ස්වාමීන් වහන්සේ ඇස සංවර කරගෙන වාසය කළා වූ ස්වාමීන් වහන්සේ නම. මේ විදිහට මේ ඇස් කන් ආසාදී ඉඳුරන් සංවර කරගෙන වාසය කිරීමට කියනවා මොකද්ද? ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඉන්ද්‍රිය සංවර සීලය උත්කෘෂ්ඨ ආකාරයට රැකපු ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ කරුණින වාසී චිත්තබුද්ධ මහරහතන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ මෙච්චර මේ කටයුතු කළා තාම පුතඥනකව හිටියේ. අවසාන පින්වතුනි දිනකුන් සක්මන් මළුවට නැගලා මධ්‍යම රාත්‍රියේදී සක්මන් කරනකොට දහස් සංඛ්‍යාත දෙවියවතාවුන් වහන්සේලාගේ එකනින් නාදයෙන් සිද්ධ කරන ලද්දා වූ සාධුනාද මැද ප්‍රීති කීර්ති ഘോഷානාදයන් මැද ඒ වගේම දෙවියන් විසින් දල්වන්නා වූ පහන් ආලෝකයේ මැද අර ස්වාමින් වහන්සේ චිත්තබුද්ධ තෙරුන් වහන්සේ සක්මන් මළුවේදී සෞඛ්‍යලසුන්නසා අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තා කියලා ධර්මයේ සඳහන් කරනවා පිටුනේ. ඒ නිසා මේ පිටුලා හොඳට ඔය සීලාදී ගුණ ධර්මයන් ආරක්ෂා කරගන්නට අදිෂ්ඨාන කරගන්න ඕන. සීලය නිතර ආවර්ජනා කළ යුතුයි, මෙනෙහි කළ යුතුයි සීලය. ඒ වගේම රත්නත්‍රයේ සරණ ගියා වූ රත්නත්‍රයේ නිරන්තරයෙන් මනසිකාර කරන්නට ඕන. මෙන්න මේකින් ලද්දා වූ විදිහට සීලය මනාව ආරක්ෂා කරගත යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලය මේ විදිහට සීලයන් ආරක්ෂා කරගන්නට ඕන. එතකොට තමයි නියම මනා සිල්වතික් බවට පත් වෙන්නේ. සිල්වතාට තමයි සමාධිය වැඩෙන්නේ, සමාධිලාභයාට තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඒ නිසා කල්පනා කරන්නට ඕන අපි අතින් සිතින් කයින් වචනයෙන් පංච පාපයන් දස කුසලයන් වෙන්න පුළුවන්. ඒවා අපි හිතුවාට කවුරුවත් දන්නේ නැහැ, දැකලා නැහැ කියලා බොහෝ අමනුෂ්‍යයන් බොහෝ දෙවිවරුන් ඒ අපි කරන්නා වූ පාපයන් විමුක්තිය දකිනවා. ඒ නිසා සම්දිනාව අධිෂ්ඨාන කරගන්නට ඕන පංච පාපයෙන් දස කුසලයෙන් ඉවත් වෙන්නට, පාරමී පුරා ගන්නට, සීලාදී ගුණ මනාසේ රක්ෂා කර ගැනීමට පින්වතුන්ලා සම්දිනාම අධිෂ්ඨාන බලයන් පිහිටුවා ගත යුතුයි. හොඳයි අපි සෙත් පතනවා ආශිර්වාදයන් සිද්ධ කරනවා. පින්වතුන්ලා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළා වූ ධර්ම ශ්‍රවණ ආනිසංස බලයේ හේතු කොටගෙන සදහැවර පින්වත් හැම දිනාටම නිදුක් භාවයේ නිරෝගී භාවය සුවපත් භාවයේ දීර්ඝාස සම්පන්නිය සැලසෙත්වා. සියලු සමුදිර ප්‍රාර්ථනාවන් මුදුන් පමුණුවාගෙන ප්‍රාර්ථනා කරන ලද්දා වූ උතුම් උදාාරතර බෝධිඥානයකින් සෞඛ්‍යලසුන්නසා අජරාමර ශාන්ත ලෝතුරු අමා මහ නිවන සුව අවබෝධ කර ගැනීම පිණිසම මේ සියලු පින්කම් හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක් බවටම පත් වෙත්වා කියලා අපි ආශිර්වාදයන් සිදු කරනවා. හොඳයි දැන් මේ වෙලාව ප්‍රියදිරත් වෙන්නේ පින්වත්නි භාවනා කටයුතු සිද්ධ කරගන්නා වූ වෙලාව තමයි ඉදිරියට තියෙන්නේ. දැන් හැම දිනම එන සෝදානම් වෙන කිසි වෙලාවක් භාවනා කටයුතු සිද්ධ කරන්න. හොඳයි අපි වෙනද මේ වෙලාවට සිද්ධ කළේ පූර්වක්‍ෘත්‍ය සිද්ධ කරලා ඊට අනතුරුව ආනාපානසති භාවනා ප්‍රධාන වශයෙන් සිද්ධ කළා. ඒ වගේම ඊට අමතරව පින්වතුන්ලා තම තමන් විසින් සිද්ධ කරන්නා වූ පෞද්ගලික කර්මස්ථානයෙන් භාවනාවට නෙකුවා. දැන් මාස දෙකකට තුනකට කලින් මේ ගමනින් බැරි වෙච්ච නිසා මම හිතන භාවනාවට ටිකක් ඉතින් ඈත්ලා තමයි අමතක වෙලා තිබි භාවනා කරන්නේ. ඒ නිසා නැවත නැවතත් මේ දේවල් මතක් කරගත යුතුයි. කොහොමද භාවනාවට වාඩි වෙන්නේ? කොහොමද අත්පා තියාගන්නේ? කොහොමද ශරීරය තියාගන්නේ? ඒ වගේම කොයි විදිහටද මනස පවත්වා ගන්න? සීපත් කරන්නේ මොනවද? මේ දේවල් ආයමත් අපි සීකඳවා ගත යුතුයි. මුලින්ම භාවනාවට ඉඳ ගන්නකොට පින්වත්නි තම තමන්ට පහසු විදියකින් ඉඳ ගන්න. පුටුවක ඉඳගෙන පහසුවයි, පුටුවක නැත්නම් බිම පහසුවයි, බිම පොට්ටියක් මිට්ටියක් තියලා පහසුවක් වෙනවා නම් ඒ විදිහට කෙසේ හෝ තමන්ට
වැඩිපුර වෙලාවක් පහසුවෙන් ඉන්න පුළුවන් විදිහට ආසනය හදා ගන්නට ඕන. ඊට පස්සේ වම් අත මත දකුණු අත තබාගෙන ශරීරය තමන්ට පුළුවන් ආකාරයට ඍජු කරගෙන, කියන්නේ ශරීර වේදනා නොදැනෙන විදිහට ඍජු කරගෙන දැස් පියාගෙන සාමාන්‍ය හිස සාමාන්‍ය ප්‍රමාණයට තබාගෙන දැස් පියාගත යුතුයි. ඉන්න අනුතරෝ පින්වතුනි එක සැරේටම භාවනා කරන්නේ නැතුව අපි පූර්වකෘත්‍ය සිද්ධ කරාට පස්සේ තමන්ගේ ශරීරයේ දිහා ටික වෙලාවක් ඉහළ පහළ බලන්න. තමන් වාඩි වෙලා ඉන්න විදිය දිහා, වාඩි වෙලා ඉන්නා වූ ඉරියව්ව දිහා ඉහළටත් පහළටත් ඉහළටත් පහළටත් කීප වතාවක් මානසිකාර්යය පවත්වන්නට ඕන. එතකොට කීප සැරයකින් මෙනෙහි කරනකොට තැන් තැන් වල විසිරෙන විවිධ දේවල් මතක් වෙන හිත මොහොතකට ශරීරයට නතර කරනවා. ශරීරයට හිත එකඟ වෙනවා. ඒ ශරීරයට එකඟ වුණා වූ හිත ආනාපානසති භාවනාවට යොමු කරනවා. ශරීරයේ තුල තිබෙන හිතින් අපි හුස්ම රැල්ල දිහා බලන්න. ඇතුළු වෙන පිට වෙන හුස්ම දිහා මනස පවත්වනවා. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව කරන කෙනෙක් නම් ඒ වෙලාවේ මෛත්‍රී අරමුණක් හිතට අරගෙන ඒ තුල හිත පවත්වනවා. බුදුගුණ භාවනාව කරන කෙනෙක් නම් ඒ සඳහා හිත යොමාගෙන බුදුගුණ භාවනාව සිදු කරනවා. මේ විදිහේ කොයි ක්‍රමෙන් හරි තමන්ගේ මනස පවත්වන්නට ඕන පිළිබඳ කර්මස්ථාන අරමුණෙහි. විපස්සනා භාවනාව කරන කෙනෙක් නම් එතෙන් බලන් දිගට විදර්ශනා සිදු කරගෙන යනවා. හොඳයි මම මේ මූලික අධීරයන් ටික ඉතා කෙටියෙන් විස්තර කළේ. මේ පිළිතුර දැන් පෞද්ගලික භාවනාවකට සිදු කර ගන්නට ඕන. භාවනාව ගැන ආන තියෙන සියලුම ගැටලු අපි ඊළඟ අවස්ථාවේ ධර්ම සාකච්ඡා විලාසී සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් දැන් සෑම දිනම භාවනාවට සූදානම් වෙන්න අපි පූර්වකෘත්‍ය සිද්ධ කරනවා. කවුරු සාදුකාරයක් පවත්වමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදු වුණා වූ සියලු පමා පරදෙට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා. දෙවනුවද තෙවනුවද රත්නත්‍රයෙන්ම මට සමාව ලැබේවා. මාගේ ජීවිතය මේ මොහොතේ පටන් බුද්ධ රත්නයටද ධම්ම රත්නයටද මහා සංඝරුවනටද පූජා කරමි. පූජාම වේවා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මා විසින් සිදු කළා වූ සියලු පුණ්‍ය කර්මයෝ මාගේ දෙමාපියන්ටද මාගේ ගුරුවරයන්ටද මාගේ වැඩිහිටියන්ටද සියලු දෙවියන්ටද සියලු ඥාතීන්ටද අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. සියලු බුදු පසේ බුදු මහරහතුන්
වහන්සේලා සිදු කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ මමද අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාම ලෝතර ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ ගැන සිහිපත් කරගනිමින් මේ විදිහට එකට කියමු. බුදු ගුණ අනන්තයි 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 බුදු ගුණ අනන්තයි. දෙලෙසම දිනම ශ්‍රාවකයන් වහන්සේ